අපි හිතේ හට ගන්න ඕනේ පින්වතුනි ඔන්න ඔය කියන මහා අනුකම්පාව. සතියක් හරි කමන්නේ පින්වතුනි බඩගින්න ඉඳලා මේ එක මිනිස්සෙකුට මේ සම්බුද්ධ ශාසනයකට සාදුකාරයක් තියාගන්න අවස්ථාවක් හදලා දෙන්න පුළුවන්. ඒ තරම් වටින දෙයක් තවත් නැහැ. අපි එක මොහොතක් ප්‍රමාද වෙද්දී කී දෙනෙක් විනාශ වෙනවද කියලා ඔබ දන්නව නේද? මේ ලෝකේ තප්පරයකට දෙන්නෙක් මැරෙනවා නම් පින්වතුනි. ඔය මැරෙන හැම කෙනාම මිත්‍යා දෘෂ්ටිකව නේද පින්වතුනි මැරලා යන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ අන්තිම අත්දැකීම නේද මේ ගත කරන්නේ පින්වතුනි. මනුස්ස ලෝකේ ගත කරන්නේ. ඒකයි. මැරෙන එක්කෙනාව පැත්තකින් තියන්නකෝ පින්වතුනි. නිගමන හිතලා බලන්න මේ තරුණ ප්‍රජාව කී දෙනෙක් පින්වතුනි දවසකට කුඩු ගහන්න පෙළඹෙනවද කියලා. තරුණිය කොච්චර අනාචාරයේ හැසිරෙන්න පෙළඹෙනවද කියලා. මේ එක මොහොතක්. මේ පොඩි වෙලාවක පින්වතුනි අපිට මේ අවස්ථාව දෙන්න පුළුවන් වුණා නම් පින්වතුනි මේ ශාසනයේ නගපු එක සාදුකාරයෙන් පින්වතුනි මේ මිනිස්සයා ගැලවෙනවා. කී දෙනෙක් හිරේ යනවද කියලා හිතලා බලන්න. එක අඩුවයි තියෙන ජීවිතේ පින්වතුනි. සාදුකාරය. ඒ සාදුකාරයේ තියාගන්න මේ මිනිස්යාට පින්වතුනි කල්යාණ මිත්‍රෙක් හම්බුන්නේ නැහැ. මොකද ඔබ පින්වතුනි දවසක් මේ මිනිස්යා මුණ ගැහිලා ඒ මිනිස්යාට මොකක් හරි ඔබගේ වෙන මොකක් හරි කාරණාවක් කිව්වා. නමුත් ඔබගේ හිතේ තිබුණා මේ වෙලාවේ පින්වතුනි මෙයාට මං කියනවද නැද්ද? මුන් එන්නේ නැහැ කියලා ඔබට හිතුණා පින්වතුනි. බලන්න ඔබට හිතෙච්ච දේ. මුන් එන්නේ නැහැ. හරියට හරි පින්වතුනි ඔබට හිතෙච්ච එක. දැන් ඌ එන්නේ නැහැ තමයි. මොකද ඒක හිරේ. නැත්නම් ඒක කුඩු ගන්නවා පින්වතුනි දැන්. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි මේක පොඩ්ඩක්වත් ප්‍රමාද කරන්න සුසු වැඩක් නෙවෙයි. හැබැයි මේකෙන් කියන්නේ පින්වතුනි මිනිස්සුන්ට කවතර කරන්න කියලා නෙමෙයි වරෙන්ද මොනවද ඔය කරන්න කියන්නේ නෙමෙයි පින්වතුනි. ඔබ බුද්ධිමත් මිනිස්සෙක්. ඔබට ඕනේ දේ කරගන්න තරම් බුද්ධිමත් මිනිස්සෙක්. ඔබට ඕනේ කෙනාව කතාවද බැන්දා. නේද? කොහොම හරි මොලේ පාවිච්චි කරලා එහෙට මෙහෙට දැල් දදා ඒක කරගත්තා නේද? ඊට පස්සේ පින්වතුනි ඔබට ඕනේ දේවල් රජයෙන් හෝ වේවා පෞද්ගලික අංශවලින් හෝ වේවා ඔබට ඕනේ දේවල් කරගත්තා පින්වතුනි. ඔබේ ගෙදර වැඩ කරන්නව බාසුන් නැහැලා ලබා පින්වතුනි වෙලාවට ඔබ ගේ හදාගත්තා. ඔබ දක්ෂ මිනිසෙක්. ඔබ නිර්මාණශීලී මිනිසෙක්. දැන් ඔබට කරන්න තියෙන පින්වතුනි මෙන්න මේ දුක් විඳින මේ අහිංසක මිනිස්සුන්ට පුංචි යහපතක් කර. අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කාරණාව පින්වතුනි. අපේ පාත්‍රයේ තියෙන කොටස හරි දෙන්නම් ඒ අයට. ඒකේ ගැටලුවක් නැහැ. අපි හැමෝම එකතු වෙලානේ පින්වතුනි මේ වැඩේ කරන්නේ. ඒක නිසා පින්වතුනි එන පිරිසට බත් ටිකක් කන්න දෙන්න බැරි කමක් අපිට නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ පින්වතුනි ඔන්න ඔය පිරිසට යහපත කරන්න. ඒක නිසා මම ඔබෙන් නැවතත් ඉල්ලන්නේ විවිධ නිර්මාණශීලී කටයුතු හරහා ඒ පිරිසට අනුග්‍රහයක් දක්වන්න. මං කියන්නේ 100කට නොවෙන්න පුළුවන් පින්වතුනි. දෙන්නෙකුට ඔබ වාහනේ එනකොට පින්වතුනි වාහනේ එන්න දෙන්නෙකුට ඉඩ තියෙනවා. ඔන්නම් කියලා තියන්න කාට හරි දෙන්නෙකුට. එයා ගෙදර පුතාලා දෙන්නෙක් ඉන්නවා එක්කගෙන එන්න පින්වතුනි. දුවලා දෙන්නෙක් ඉන්නවා එක්කගෙන එන්න. ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා එක්කගෙන එන්න. එහා ගෙදර ලෙඩ ඇඳේ මිනිස්සෙක් ඉන්නවා පින්වතුනි. ඔබ හදාගත්ත පිරිකර ගිහිල්ලා අත ගස්සන්න. අත ගස්සලා පුළුවන් නම් පින්වතුනි මේ වීඩියෝ එකක් පෙන්නන්නේ එයාට. මේ අම්මා එදා අත ගහලා මේ පූජා කරපු පිරිකර මේ මම පූජා කළා. මේ අපි කරපු මේ මහා පූජාව ඒ කරපු උදව්ව කොච්චරද කියලා දැනෙන්නේ පින්වතුනි ඒ උදව්ව ලැබපු මිනිස්සයා. දැන් ඔබ හිතන්න පින්වතුනි අපි දැන් මෙතන මේ ඉඳගෙන ඉන්නකොට පිරිස ඇවිල්ලා අටපිරිකර පූජා කරනවා. මම හිතන්නේ අද අටපිරිකර 1500ක් විතර පූජා කළා පින්වතුනි.
ඒක වැඩි හරියක් පූජා කළේ අපි ඉස්සරහා. අපිට අටපිරිකර 1500ක් පූජා කළාට පින්විතනේ අපිට කියන්නේ මේ මහා සංඝරත්නය උදෙසා අටපිරිකර 1500ක් පූජා කළාට පින්විතනේ ඒක පූජා කරපු එක්කෙනා කීයක් පූජා කළාද? එකයි නේද? ඒක තමයි එයා පිරිකර ඒ කරපු පූජාව පින්විත. ඒක තමයි එයාට මහා යහපත කෙනක් දෙන්නේ. යමෙක් විසින් කරන මේ මහා පූජාව තමයි පින්විතනේ ඒ කෙනාට මහා යහපතක් ගෙනත් දෙන්නේ. මහා පින්කමක් සිද්ධ වුණා වෙන්න පුළුවන්. අපිට 1500ක් වුණාට පින්විතනේ පූජා කරන එක්කෙනාට ඒක එක. එතන අපි හිතාගත්තොත් එහෙම දැන් මේ 1000කට අත ගැහුවා. ඕන් ඔය තියලා ඵලයක්. එහෙම හිතුවොත් එහෙම මොකද වෙන්නේ මේ? ඒක නිසා පින්විතනේ 2000ක් ආවත් මහා සංඝරත්නය 2000 වෙනියටත් ඒ විදිහටම ආශිර්වාද කරන්න. අපකප වෙලා ඉන්නවා කෙනෙක්. එහෙම කරන්න හේතුව තමයි 2000 වෙනියගේ අටපිරිකර තමයි එකම අටපිරිකර. එතුමා හෝ එතුමිය පූජා කරනවා. එතුමියට අපි අවස්ථාව හදලා දෙන්න ඕනේ පින්විතනේ උප්පරිම පින කරගන්නේ. ඒකයි ඔබට කිව්වේ පින්විතනේ. මේකේ වටිනකම දැනෙන්නේ. මේකෙන් ප්‍රයෝජනයක් ගත්ත දවසට යම් දවසක. මහා අපාය වලට ඇදලා යන්න යනකොට පින්විතනේ. මේ කරපු මහා පූජාවක් නිසා අන්තිමට පින්විතනේ එතනින් ගැලවෙන්න පුළුවන් වුණා නම් ඒකේ වටිනකම තේරෙනවා මිනිස්සෙකුට. ඒකයි ඔබට හැමදෙස්සෙම කියන්නේ අනුකම්පා කරන්න පින්විතනේ මේ ලෝක සත්‍යය ගැන.